අපේ රටේ ආදරණීය ප්‍රේක්ෂකයන් හැමෝගෙම වගේ ආදරය දිනාගත්ත හැමෝම ගරු කරන රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියන්නේ. ඉතින් කාලයකට කලින් සාරංග දිසාසේකර සමග විවාහ වුණ ඇය දැන් පාඩුවේ ජීවත් වෙනවා. ඉතින් නෑ පිළිබඳ මේ විදි දැන් තවත් පුවතක් කතා බහ කරන්න පටන් ගන්න තියෙනවා. ඒ ඇය මහානදම් පුරන්න තීරණය කරලා ජීවිතේ කලක් කිරිලා ඇය මහානදම් පුරන්න ගිහිල්ලා තියෙනවා කියන එක තමයි මේ විදි හැමෝම වගේ කතා වෙන ප්‍රවෘත්තිය. ඉතින් එහෙම දෙයක් ඇත්තටම වෙලා නැහැ. සාරංග නිසා උමාලි ආදරයක් ගැන හිතුවේ නැති වුණත් කාලෙන් කාලට උමාලි ගැන එක අය එක දේවල් කතා කරනවා. ඉතින් කාලයකට කලින් අපිට මතකයි උමාලි ජපානයේ වාසය කරන මහාචාර්යවරයෙක් සමග විවාහ වෙන්න ඉන්නවා කියලා කාලයක් කතා කරා. ඊට පස්සේ ගෙවිඳි සමග විවාහ වෙලා ඉන්නවා කියලා කාලයක් කතා කරා. ඒත් කිසිම දෙයක් ඇත්ත දේවල් නම් නෙමෙයි. මොකද සාරංගේ හින්දා උමාලිට ආදරය කියන වචනේත් තිත්ත වෙලා තමයි තියෙන්නේ. දැන් කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. රෑ වැටුණු වලේ දවල් වැටෙන්න ඕනි නැති හින්දා උමාලි දැන් පාඩුවෙත් තනියම ජීවත් වෙන්න තීරණය කරලා ඉවරයි. ඉතින් මේ දවස්වල ඈ මහාන වෙලා කියලා ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුල ප්‍රචාරණය වුණත් ඈ පවසන්නේ ඒක Tamanගේ අලුත් නිර්මාණයක කොටසක් කියලා තමයි. ඉතින් ලොකු කුඩා හැමෝම ආදරය කරන හැමෝම ගරු කරන උමාලි තිලකරත්නගේ ඉදිරි ජීවිතේ සාර්ථක වෙන්න කියලා අපිත් හැමදාමත් වගේ සතුටින් ප්‍රාර්ථනා කරමු.